මම අද මේ වීඩියෝ එක කරන්නේ. මම කවදාවත් මෙහෙම වීඩියෝ කරලා නැහැ. මම වීඩියෝ දාලා නැහැ. නමුත් මට අද වීඩියෝ එකක් කරන්න හිතුණා. ඒ තමයි අපි හැමෝම දන්න, ගොඩක් අය නොදන්න කන්තලේ බහිරව දේවාලේ ලසන්ත ප්‍රනාන්දු කියන වෙද මාම ගැන. ඉතින් හරිම ආදරණීය මිනිස්සෙක්. මම එයාව දැනගත්තේ මීට මෑතකදී. හරිම ආදරණීය තාත්තා කෙනෙක්, විටක සහෝදරයෙක්. ගොඩක් හොඳ මිනිස්සෙක්. ඇත්තටම කිසිම කෙනෙක් බය වෙන්න එපා. එයාට කියලා වැඩක් කරගන්න මුදල් අතින් උනත් කිසිම වංචාවක්, හොරයක් බොරුවක් නොකරන අවංක හදවතක් තියෙන මිනිස්සෙක්. දැන් මම මේ වීඩියෝ එක කරා කියලා මේ දැන් ඔය ලංකාවේ තව දේවාල දාගෙන හොර කපුව ඉන්නවා. දවස් 7යි දින 7යි දින 3යි වර 3යි කිය ගසා මුදල් ගසා කාලා අසරණ අහිංසක ගෑනුන් රවට්ටගෙන පිරිමි අය රවට්ටගෙන සල්ලි ගන්න. ඒගොල්ලෝ දැන් මේ වීඩියෝ එක දාලා දැම්මඩ පස්සේ එන්න එපා ඔලු කරකෝගෙන රෙදි උස්සගෙන මං දාන්නේ තවත් අහිංසක මං වගේ අසරණ වෙච්ච ගෑනු හරි පිරිමි හරි කවුරුම හරි කෙනෙක් ඉන්නවනම් ඇත්තට මේ මාම විශ්වාස කරලා මේ මාමට වැඩක් බාර දෙන්න කොලොත් කළාමයි ආය කවදාවත් වරදින්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ මම මුදල් දාලා වැඩි කල් ගියේ නෑ. මගේ මුදල් යන්නත් කලින් මට රිසිට් එක හම්බෙන්නත් කලින් ඒ මාමට මෙසේජ් එක ගිය ගමන් මට මහරෑ කෝල් කරලා කිව්වා දුවේ මට සල්ලි ආවා කියලා. ඇත්තටම හරිම අවංක හදවතක් තියෙන මිනිස්සෙක්. ඊට පස්සේ එතන ඉඳලා ඒ මාමත් එක්ක ගනුදෙනු කරපු විදිය හරිම ලස්සනයි. ඒ මාමත් එක්ක වැඩ කරපු විදිය හරිම ලස්සනයි. තාත්තා කෙනෙක් වගේ ළඟින් ඉඳලා ඇත්තටම හැමදේම ළඟ තියාගෙන කියා දීලා අද මගේ ජීවිතේ ලස්සන ගමනක් යන මට එයා පිට වුණා. ඇත්තටම හරිම ආදරණීයයි. ඉතින් මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ ලංකාවේ ඉන්න මේ හොරබොරු කපටි වංචාකාර කපුවන්ට අහු වෙන්නේ නැතුව ඒගොල්ලන්ට ඉඩ තියන්නේ නැතුව මේ වගේ හොඳ මිනිස්සෙක් තෝරගෙන ඔයාලා වැඩ කරගන්න, ඔයාලගේ දේවල් කියන්න බය වෙන්න එපා. මේ මිනිස්සයා අවංක මිනිස්සෙක් කියන එක මම ඔයගොල්ලන්ට කියනවා. අනිත් එක තමයි ලංකාවේ ඉන්න ගොඩාක් මං වගේ පිට රටවල් වල දුක් විඳින මං වගේ අහිංසක ගෑනු අයට ප්‍රශ්න තියෙන අය ඉන්නවා. මම වගේම තව සහෝදර සහෝදරියෝ ඉන්නවා ප්‍රශ්න තියෙන. ඉතින් මං කියනවා මේගොල්ලන්ටත් මේ මාමව දැනගෙන ආශ්‍රය කරොත් මේ මාමත් එක්ක ගමනක් ගියොත් වරදින්නේ නැහැ. විතක තාත්තා කෙනෙක්, විතක සහෝදරයෙක්. අතුලාන්තේ යාගේ හදවත හරිම ලස්සනයි. හරිම කරුණු පැහැදිලි කිරීමක් හරි ලස්සනට කරනවා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. මුදල් අතින්වත් වැඩ කරන පිළිවෙලදිවත් කිසිම දෙයකින් බය වෙන්න එපා. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා මේ මම විශ්වාස කරලා වැඩක් බාර දෙන්න. කවදාවත් වරදින්නේ නැහැ. ලංකාවේ හොර බොරු කපටි වංචාකාර මිනිස්සුන්ට අහු වෙන්න එපා. 20-30 දීලා අහු වෙන්න එපා. අවසානයේට අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. ඉතින් මේ මම හරිම හොඳ මිනිස්සෙක්. මං කියන්නේ හැමෝටම මේව තේරුම් අරන් මෙයත් එක්ක ගමනක් ගියොත් ලස්සන ගමනක් අපිට යන්න පුළුවන්. අයබෝන් අන්න ඒ වගේ ස්ත්‍රී පුරුෂ වශී කර්මයක් කරගන්න නම් අන්න ඒ වගේ වරෙල්ලා. පැහැදිලිද? ඔය කතා කරන දරුවා කුවේට් රාජ්‍යයේ. පැහැදිලි නේද? මේ ලංකාවේ තමයි කොහෙද කින්ද බන්ද අහන්න එපා. ඒ කරුණු කාරණා එදිසේදි වෙනවනේ. ඔව් 85000ක් කරන් තමයි වැඩේ කරේ. පැහැදිලිද? වර්ධිකාරුවන්ට දඬුවම් දෙන්න, දාලයන්වුන්ව රැකගන්න, ස්ත්‍රී පුරුෂ වශීකම් වලට කරපු වැඩ තමයි දැන් ওই කන්තරේ බහිර දේවල් විද මහත්තයා පෙන්නන්නේ. නිදන් කරුණු කාරණාත් ඒ වගේ කරපුවා පෙන්නුවනේ. පැහැදිලි නේද? ඒ අපි යන්තමන්ත තන්ත්‍ර පාවිච්චි කරන්න ඇති. අපි මේ පත්තිනි අම්මට කඹුරලා, භද්‍රකාලි මෑණියන්ට කඹුරලා අපි ඔය ස්ත්‍රී පුරුෂ වශීකම් කරන්නේ නැහැ. අපි යන්ත්‍රමන්ත්‍ර තන්ත්‍රත් එක්කයි වැඩ කරන්නේ. පැහැදිලි නේද? ඒකයි අපිට ওই විදිහට කමෙන්ට් එන්න පුළුවන් වෙලා තියෙන්නේ. තේරුම් ගන්න ඕනේ. පැහැදිලි නේද? මගේ දුවෙක් නෙවෙයි. මගේ දුවෝ මම මේ මාධ්‍ය වලට පෙන්නලා තියෙනවා. මට පුතාලා 5 දෙනෙක් ඉන්නවා. එක දුවයි. පැහැදිලි නේද? හරි. මම කියන්නේ මෙන්න. ස්ත්‍රී පුරුෂ වශීකම් කරගන්න මට කතා කරපල්ලා. මට දවස් 21ක් යනවා. මම පැයෙන් දෙකෙන් ඔය විචූර්ණ බොරු දේවාල කඩ කරන වගේ වැඩ මම කරන්නේ නැහැ. පැහැදිලි නේද? මම දින 21ක් ගන්නවා. ඒ කරවන කෙනාගේ වේලපත්කඩිය මට ඕන. නැතුව මේ මගේ උපන්නකත් වලට යන්ත්‍ර මන්ත්‍ර හසුරවන්න මම යන්නේ නැහැ. මට එහෙන ගස්ස ගන්න ඕන. කොහොමත් බෑ. කරවන කෙනාගේ වේලපත්කඩිය මට අනිවාර්යෙන් ඕන. පැහැදිලි? ඒ කරන්නේ කාටද? ඒතගත්තගේ පින්තූරයක් හරි බර්ත්ඩේ එක හරි මට ඕනේ. පැහැදිලි නේද?
එහෙම තමයි ගලපන්නේ. එතකොට දැන් ඔය වගේ ගෑන් දරුවෙකුට විනයක් කැටලා ගිහිල්ලා තියෙනවා නම් කවුරු හරි දඬුවම් දෙන්න දන්නවා. මොකද බහිරව කුලිය දඬුවම් දෙනවනේ. ඈ අපි බහිරව කුලිය වුණා. අපි යකුම් බැඳ වැඩ ගන්නෙව්ව. පැහැදිලි නේද? ඒකයි අපිට මේ වගේ කමෙන්ට් අහන්නේ. මේ කියවල ධම්මකුව නෙවෙයි. හරි දැන් මේ වීඩියෝ එකට මේ ළමයාත් කමෙන්ට් කරයි. ඒක අනිවාර්යයි. පැහැදිලි නේද? එහෙමයි වැඩ කරන්නේ. හොර බොරු නෑ. කරන වැඩේ පෙන්නනවා. හරිද? ඒක පෙන්නන විදිහට පෙන්නනවා. දැන් නිදන් කාරණයක් පෙන්නුවත් මම ඔක්කොම පෙන්නන්නේ නෑ. පෙන්වන්න පුළුවන්. නීතිය ආතල් ගන්න නැතුව පෙන්නන්නේ විදියම පෙන්වන්නේ මමනේ. හරිද? ඊට පස්සේනේ ඔය කට්ටිය පුරුවන් තරම් මේ වුනේ. මං අඳුරෙන් බල්ලා ඒ ළමයට වැඩ කරේ නෑ. ස්ත්‍රී පුරුෂ වශී කර්ම අඳුරෙන් බල්ලා කරන්න බෑ බං. ඒ බොරු. අඳුරෙන් ඔය කියන චිත්‍රපටි බලන්න බෑ. පැහැදිලිද? අඳුනක් කියන්නේ ගමන් මාර්ගයක්. බහිරව කෙනෙක් හරි ඇල්ම බැල්ම දෙන කෙනා හරි ගමන් කරන මාර්ගයක්. පැහැදිලි නේද? ඒකේ චිත්‍රපටි බලන්න බෑ. ඒකේ තාතාල කියන්නේ වෙනයි පාතාල කියන්නේ වෙනයි. පාතාල අඳුනින් ස්ත්‍රී පුරුෂ වශී කර්ම හසුරවන්න බෑ. මතක තියාගන්න ඕන. චිත්‍රපටි බලන්න බෑ. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර භාවිතා කරලා තමයි ස්ත්‍රී පුරුෂ වශී කර්ම කරන්නේ. පැහැදිලි නේද? හැබැයි ඉතින් දැක්කලවත් ඇති කෙනෙක්ව වශී කරගන්න කතා කරන්න එපා. මොංගල් ආතල් ගන්න එපා. අයිතිකාරයා මොකಾದ කියලා මූණ පෙන්නලා කතා කරන්න ඕන සහ එයාගේ වේරපත් කරේ දෙන්න ඕන. එතකොට එයා කවුද කියලා හඳුනා ගන්නත් එයාගේ ගෝචරානුකූලව එයාගේ නැකත් පත්‍ර අනුව තමයි හොඳ සහ නරක බෙදන්නේ. විශ්ව ත්‍රි හම්බ වෙයි මුන් හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙම කර්මයක් කරලා ගන්නත් දරුවන් අපහසුතාවටපත් කරොත් උන්ට හොඳක් වෙන්නේ නැහැ. මතක තියාගන්න කියලා උඹලගේ නැකත් පත්‍රයේ තමයි ගලපන්නේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා කතා කරන්න හිතෙන් කරා. 85000ක් නැතුව කතා කරන්න එපා. ඇයි 85000ක් ගන්න කියලා අහන්න එපා. වත් පිළිවෙත් කරන්නේ නැතුව මේ විද මහත්ය වැඩ කරන්නේ නැහැ. ඒකනේ 21ක් ගන්න. පැහැදිලි නේද? සතා හඳුනගෙන දඩේ පළල්ල. මම නම කියන්න බය නැති කරපු වැඩ පෙන්නන කන්තලියේ බහිර දේවාලයේ විල්දුරු ලසන්ත. සම්බුනාටම දෙයක් කරනවා. සවනප්පචිපීට. තදවරම් බලවරම් පස්වන් දහසකට ශ්‍රී ලංකා දීපයට වැඩ අසුර බලබිඳ ජයගෝසා පතුරුවා වූ බල පරාක්‍රමයෙන් අලුත් නුවර යහතින් වැඩ වාසය කරන්න යකුන්ගේ රැහේ සේනාධිපති උතුම් වූ දඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අවසර ආවඩා